මේ ලෝකයේ ජීවත් වෙන වාසනාවන්තම දරුවා මම වෙමි. අන් අයට නැති අසිරිමත් හැකියාවක් මා තුළ ඇත. සියල්ලන්ගේම ආදරය මහා සවියක් වී මා අවට පැතිරේ. මා හුස්ම ගන්නා විට ඒ සවිය මගේ ආත්මය තුළට ඇතුල් වේ. හිරු පායන්නේ මට ආලෝකය දීමටයි. සඳ පායන්නේ මට සිසිල දීමටයි. පිපෙන මල මට සුවඳ දේ. පවන මට සුවයක් දේ. ඉතින් මගේ සිතේ කිසිදු දුකක් නැත. මේ වසර තුළ මා සියලු විභාගවලින් ජය ලබමි. ලකුණු ගනිමි. ඉන්පසු සෑම විටම ජීවිතයේ දිනමි. මේ මතක සැමරුම් පොතක 12 හැවිරිදි කවිශා මතුරන්ගේ සිසුවිය 2015 වසරේ දිනක ලියූ සටහනකින් කොටසක් වන අතර මෙම සමරු සටහන් පොත හමු වූයේ ඇල්මියගේ 2016 ඔක්තෝබර් මාස 15 වන දින නිවස අස්කරද්දීය. ඇය 2015 වසරේ 9 වෙනි මාස 12 වන දින ලියන ලද දිගු සටහනක මෙසේ සඳහන් විය. මගේ ජීවිතයේ විශාල වෙනසක් වූයේ එදාය. මා වෙනුවෙන් අම්මා තාත්තා පුංචි සාදයක්ද සූදානම් කර තිබුණා. මට අම්මා තාත්තා අයියා වගේම නෑදෑ හිත මිතුරන් තෑගි භෝග ගොඩක් ගෙනාවා. මම ජීවිතයට මුහුණ දෙනවාද සිට. කලකට ඉහතදී සතියන්ත පුවත් පතකට කිංස්ලි පීරිස් මෙලෙස පවසා තිබුණා. මගේ දුව කවීෂාට වයස අවුරුදු 12යි මාස කිහිපයයි. එයා හරිම ආදරණීය අහිංසක හුරතල් ළමයෙක්. 2004 ජනවාරි 4 වැනිදා එයා අපේ කැදැල්ලට ආවා. එයාට වඩා බාල සහෝදරයෙක් ඉන්නවා. එයා ගීත ගායනා කරන්න සහ සංගීත භාණ්ඩ වාදනය කරන්න හරිම දක්ෂයි. එයා ඒ පැත්තෙන් එයාගේ දක්ෂතා ගොඩක් වෙලාවට පෙන්නුවා. මැයි අග වෙනකොට එයාට නිතර කැස සහ සෙම් ප්‍රතිශ්‍යාව හැදෙන්න පටන් ගත්තා. ජුනි 1 වෙනිදා මම එයාව ප්‍රතිකාර සඳහා එක්කගෙන ගියා. වෛද්‍යවරයා කිව්වා පරීක්ෂණ කිහිපයක් කරන්න ඕන කියලා. ඒ පරීක්ෂණ වාර්තාවලින් තමයි අපි දැනගත්තේ අපේ දුවට ලියුකේමියාව තියෙනවා කියලා. එයාගේ පොඩි කාලේ අපිට සෝදිසියෙන් ඉන්න මේ රෝගයේ කිසිම ලක්ෂණයක් තිබුණේ නැහැ. ඒ දවසේම තමයි අපි හැමදේම දැනගත්තේ. ඊට පස්සේ අපි එයාව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා. දුවගේ තත්ත්වය එච්චර නරකයි කියලා වෛද්‍යවරු කිව්වේ නැහැ. එයාට අනුතරින් ගොඩ එන්න පුළුවන් කියලා එයාලා කිව්වා. අපි එයාලගේ වචන විශ්වාස කරපු නිසා තමයි මම මේක ගණන් ගත්තේ නැත්තේ. පෞද්ගලික රෝහලකට දැම්මා. මම ලොකු ගාස්තුවක් ගෙවලා පෞද්ගලික රෝහලක තියාගත්තේ එයාගේ ජීවිතේ බේරෙයි කියලා බලාපොරොත්තුවෙන්. ඇත්තටම එයාගේ තත්ත්වය බරපතලයි කියලා කිව්වනම් මම එයාව රජයේ රෝහලකට ඇතුළත් කරනවා. එහෙම වුණා නම් දුව ජීවත් වෙන්නත් පුළුවන්. මේ වෙද්දී අවුරුදු 9 ගෙවිලා ගියත් දුව නැති අටුව ඔහුට සදාටම සිතේ තියේවි. කිසිම පියෙකුට මෙවැනි දුකක් කිසිදාකත් නොවේවා. ආදරණීය සහෝදර කින්ස්ලි පීරිස් ඔබගේ දියණියට නිවන් සුවත් වේවා. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.